දිගටම මේ වගේ දහම් කරුණු ශ්‍රවණය කිරීමට අපේ YouTube නාලිකාව සමග එක්වන්න. බෞද්ධයෝ හැටියට පින්නතුනේ ධර්මදේශනා ශ්‍රවණය කරනකොට අපේ හිත්වල තියෙන්න ඕන කාරණයක් තියෙනවා. මේකම ඉස්සරලම තියෙන්න ඕන. මිනිස්සු විදිහට බණ අහනකොට මොකද මේ අවස්ථාව එන්නේ? බුදුහාමුදුරු උගන්වන්න ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මොකද්ද ඇත්තන්ගේ හිතවල තියෙන්න ඕන? මේ පිනත් කොහාටද? මේකත් නිවන් දකින්න. දැන් ඔය යනකොට කියා යන්නේ මරු බණ ටික වදින්න කිව්වා, දැනෙන්න කිව්වා, ශෝක් බණ. ධර්මදේශනාවේ සමාලෝචනය වෙන්න ඕන නිවන් දකින්න එක. එහෙම නැත්නම් ඒ ටොප් බණ මරු බණ එහෙම එකක් නැහැ. අහන බණපදයක් ගාන වැත්තන්ගේ සිත් සතන් වලට දැනෙන්න ඕන මොකද්ද? කවදා හරි මේ නිවන් දකින්න හේතු වාසනා වේවා. ඒක තියෙන්න ඕන වෙන්නත් අමතක කරන්න එපා. නිවන් දකින්න පෙරම් පුරන්න ලේසිම ක්‍රමය මාර්ගය තමයි වෙනතුනේ මනුෂ්‍යාත්ම භාවය. නිවන් දකින්න යන ගමනට මේවා එක්කහුව කරගන්න. ලේසිම ආත්මය මොකද්ද? පාරමිතා පුරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ අපිට බොහොම පහසුවෙන් අර බුදුරු උගන්වන්නේ සබ්බ පාපස්සා කරන. මොකද්ද කියන්නේ? සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. කුසල් පමණ වැඩි දියුණු කළ යුතුය. අර මේ බෆල් එක තව ටිකක් අඩු කරන්න කියන කනත් එක්ක කින් ගන්නවා. මේ දෙකම කරන්න පුළුවන් ආත්මය මොකක්ද? කුසල් කරන්නත් අකුසල් නොකර ඉන්න පුළුවන් මොන ආත්මෙද? දැන් ඉතින් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. පැත්ත හිතන්න ඔය chance එක සංසාරේ කවදානම් අය හම්බෙයිද? දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා ඉපදිලා ඉන්නද? එහෙම සැකයක්වත් නැද්ද? උන් අර ගෑත්තර සද්දෙනවා. පින්නතුනේ මේ ඔය වෙන එක කට්ටියට කියන්නේ කින් ගන්න. කාලෙකින් තමයි සංසාරේ මිනිස්සු වෙලා උපදින්. ඒ ඉපදුනා මොකද කරන්න ඕන? ඔය උදාහරණයක් විදිහට සතෙකුට බත් ටිකක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකද්ද? මේ බණ කියන ඒවා බල්ලොන්ට බලල්ලොන්ට තේරෙනවද? හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ආත්මය මොකක්ද? එනිසා ආය මේ ආත්මයක් හම්බෙන්නේ නැහැ කල්ප ගානකින්. කුසල් අකුසල් ඉගෙන ගන්න පුළුවන් මොන ආත්මෙන්? මනුෂ්‍යාත්ම භාවය තුළින්. පින්නතුනේ ඔය ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ එකදු අකුසලයක්වත් කරන්න එපා. ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ එක වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. හේතුව මේකෙන් ගැස්සුනොත් එහෙම ආය හම්බෙන්න කාලයක් නැහැ.
මේකෙන් දිග්ගැස්සුනොත් එහෙම ඒක හදාගන්න හම්බෙන්නේ. මොකද පින්නතුනේ විඳවන්න තියෙන කාලය වැඩි, ඒක මකා ගන්න තියෙන කාලය හරි අඩුයි. දැන් අර මතකද අර මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ වැද්දා මොකද කිරුවේ හාමුදුරුවන්ට? හාමුදුරුවෝ හැමදාම පිණ්ඩපාත එනවනේ, හරි හිතවත්. හාමුදුරුවෝ වළඳනවා ඒ ගෙදරින් මණික්කාරයෙක්ගේ. දවසක් අර මණික්කරුවා මස් වගේක් කප කපා ඉන්නකොට හාමුදුරුවෝ දැන් ඉඳගෙන ඉන්නෝ. රජ්ජුරුව මණිකක් කෙව්වා ඔපමට්ටම් කරලා එවන්න කියලා. අර ලේ ගෑවිච්ච අතින්ම මණික අරගෙන පැත්තකින් තිබ්බා. ගෙදර ඇති කරා ගිජුලිහිනේ. අර මණිකේ ලේ ගෑවිලා තිබ්බ හින්දා ගිජුලිහිනියා හිතුවේ මණික මොකක් කියලාද? මස් ගුලියක් කියලා. ගිජුලිහිනියා අරක ගිල්ලා. ඕක ගිලිනවා දැක්කේ කවුද? හාමුදුරුවෝ විතරයි. පින්නතුනේ මේ කතාව කෝටි වාරයක් අහලා ඇති. මේකම ඇති හෙට ඉඳන් ජීවිතේ හදාගන්න. වෙන මොකවත් ඕනේ. මණික්කාරයා අද්දක හොදාගෙන ඉවර වෙලා මණික හොයනකොට මණික නැහැ. බිරිඳගෙන් ඇහුවා, බිරිඳ දන්නෙත් නැහැ. දරුවොත් නැහැ කිව්වා. මණික්කාරයාට දැන් සැක කවුද? හාමුදුරුවෝ. ගිහින් හාමුදුරුවන්ට කිව්වා මණික දෙන්න. හාමුදුරුවෝ කිව්වා මම ගත්තේ නැහැ. මණික්කාරයාට කේන්ති ගියා. හාමුදුරුවන්ට දැන් තඩි ගහනවා අල්ලගෙන. හොඳටම ගැහුවා. හාමුදුරුවෝ ගහනකොට කිව්වද මණික ගිල්ලේ ගිජුලිහිනියා කියලා? එන්නතුනි මේ සංසාරේ පෙරම් පුරන උත්තමයෝ එහෙම තමයි ආත්මය අකුසලයෙන් වැළකුනේ. අවසානයේ වැද්දා මණික්කාරයා වරමද්දක් අරගෙන හාමුදුරුවන්ගේ නළලට දාලා පොල්ලක් දාලා කරකනු. ලනුවෙන් තිරින්ගේ තද වෙලා නළල පුපුරලා ලේ වැක්කිරෙනවා. හාමුදුරුවෝ කලන්තේ හැදිලා බිම වැටෙනවා. පින්නතුනේ හාමුදුරුවන්ගේ නළලෙන් වැක්කිරෙන ලේ බොණ්ඩ ගිජුලිහිනියා එනවා. මණික්කාරයා ගිජුලිහිනියාට ගහපු පාරට ගිජුලිහිනියා මැරිලා වැටෙනවා. හාමුදුරුවෝ අහනවා මණික්කාරයාගේ, බලන්න ගිජුලිහිනියා මැරුණද කියලා. පින්නතුනේ මේ බබල් එක හරි ගියේ නෑ තාම. ඒක හැරෙවුවා නම් හරි. ඒක මගේ කනේ අවුලක්ද දන්නේ නැහැ, සමා වෙන්න ඕනේ නේද? ඔය අර කලන්තේ හැදිලා වැටිලා ඉන්නකොටත් මොකක්ද ඇහුවේ? අර ගිජුලිහිනියා මැරුණද කියලා. පින්නතුනි මෙහෙම පව් නොකර ඉන්න මොන පුරුද්දක් තියෙන්න ඕනද? අපි වගේ ඔච්චර හරියක් වෙන්න ඕනද? දැන් බැලිය කියනකොට සෙරප්පු දෙක නැත්තම් අපලන් නැද්ද රට පහක් වුණාර බෝඩ ඉවරයි. ඔය මේ බණ පොළවල් වල වෙන එකක් මං කියන්නේ. ඔය ත්‍රිවිල් වල එල්ලලා තියෙනව නේද පොඩි පොඩි කෑලි? ඔව සේරම ගලවනවා පොඩි උන් බලන්නකෝ. ඔය එල්ලලා තියෙනව සේරම පොඩි උන් ගලවනවා. I think ඉවරනේ පොඩි උන්ගේ අම්මලා තාත්තලා. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවන්ට වැද්දා කියනවා ගිජුලිහිනියා නම් මැරිලා ඉවරයි, මණික දීපන් ඊළඟට උඹ මරන්නේ. එතකොට තමයි හාමුදුරුව කියන්නේ මණික ගිල්ලේ ගිජුලිහිනියා කියලා. ඇයි පින්නතුනේ එච්චරලා කිව්වේ නැත්තේ?
ඉතින් ගිජුලිහිනිය මරණවනේ. ගිජුලිහිනිය ගිල්ල කියලා කිව්වනම් මොකද කරන්නේ? අනිවාර්යෙන් මරනවා. එහෙමයි පින්නතුනි සංසාරේ පෙරම් පුරන උත්තමය වචනය පරිස්සම් කරේ. ශාන්තිවාදී ජාතකේ කකචූපම සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දෙපැත්තෙන් දෙන්නේ කියතක් අරගෙන කැපුවත් මොකද කරන්න ඕන? අපේ තියෙන ශිෂ්ටත්වය රැක ගන්න ඕන. අය මොන කියද්ද පින්නතුනි? ගෙවල් වල දවස පටන් ගන්න කොහොමද? සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට අමු කුණුහරුපෙන් බයිනෝ. ඔය පුදුම විදිහට මිනිස්සු පිච්චි ඉන්නේ. මොකක්ද ඇත්තන්ට තියෙන සනසීම? බණ අහන ගමන් කල්පනා කරන්න මොන කර්මයක්ද පින්නතුනි අපි මේ ගෙවන්නේ? වචනකින්වත් සනසීමක් තියනවද? මොකක් ගැන හිතලද සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඔය හැල්මේ දුවන ජීවිතේ ඉවරයක් තියනවද? දැන් මොනවාද අපි මේ කරන්නේ? කාලෙකින් සංසාරේ මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් අපි අනෙක පස්සේ දුවනවා කියලා හිතෙන්න, අනෙක මත නැහිනවා කියලා දැනෙන්න, සිද්ධ කරගන්න පුළුවන් සෑම අකුසලයක්ම දැන් මහ දෙයක් ඕනේ. දැන් පොලිමට දැන් පිරිකර පූජා කරන්න ඉන්නවනේ. මගේ මේ දැහැට දැකපුවා මම මේ කියන්නේ. කවුරු හරි පොලිම් පැනලා ඇවිල්ලා ගිඩි ගාලා පිරිකර පූජා කරනවා මට. අර පැටියක් කණ්ඩ වගේ බලන්න පොලිමේ ඉන්න මිනිස්සු. අය මේ මහ දෙයක් ඕනේ. හරි ඉක්මනට මිනිස්සු ඇවිලෙනවා පින්නතුනේ. මොකටද? මිනිස්සු හරි ක්‍රෝධෙන් ඉන්න නිතරම. සියලු දෙනා යහපත් දැන් මේ මැද්දේ බුදියාගෙන ඉන්න පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕන නැගිටලා. මොකද වෙන්නේ? අර පොඩි එකාගේ අම්මා දිහා කණ්ඩ වගේ බලාගෙන ඉන්න උස්සගෙන යනකම් බලන්නේ නැද්ද? ඔය දැන් ඔය කෝල් එකක් එහෙම එන්න ඕන. අද ෆෝන් වලට කෝල් එන්න නැත්නම් වෙන මොනවද දෙන්නේ? කවුද කුලප්පු වෙන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාද වටපිටාවේ මිනිස්සුද? ඔය කැත ගතියනේ පින්නදනේ. අනුන් ගැන හොයන එක තරම් රුචියක් ඔයත්තන්ට වෙන තියනවද? ඇත්ත මුළු ජීවිතේම කරන්නේ අනුන්ට කඹරන එක. කරන හැම පාපයක්ම කරන්නේ කාටද? මේ වෙනකන් ආසාවට මං කියන්නේ මේ නිකමටවත් හොඳේ. එහෙම ගෙදර ඉන්නකොට අපිට අපි කුණුහරුපෙන් බැනගෙන තියනවද? එහෙම බැනගන්නවද නෑ? ඔහොම කල්පනා කරන්න ඕන. හොඳේ බයිනවා නම් වහාම ප්‍රතිකාර ගත යුතු මට්ටමේ තියෙන. ඒ කියන්නේ පිස්සේ බින්නද අපිට අපි කුණුහරුපෙන් බැනගන්න? කාටද බයි? පොඩි ප්‍රශ්නයක් අහන්නද? ජීවිතේ කවදා හරි මේ අම්මලා නම් බැනුම් අහලා ඇති ඉමක මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවා. කවුද? බයින්නද ගෙවල් වල මොන බැනුම් දැති හැටි තඩි ගහලා ඇති. කාටද බණින්? තියෙන මෝඩ ගතිය. අර මතකද වේදේශිකා ගෘහපතිනේ? අද ධර්මදේශනා දෙකටම සඳහන් කරා. වේදේශිකා බොහොම උපශාන්තයි, හරි පිළිවෙලට හිටපු ගෑනු කෙනෙක්.
කාලි පරක්කු වෙලා නැගිට්ට විතරයි වේදේශිකාට මොකද වුනේ? හොඳට ඉන්නකම් හොඳයි. අපෙන් කෙරෙන දේවල් අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු කුලප්පු වෙනවා. මිනිස්සුන්ගේ ස්වභාවය අඳුරගන්න. ඔය හැම කෙනෙක්ම පින්නතුනි අපි හොඳට ඉන්නකම් විතරයි. මම අපේ හාමුදුරුවන්ටත් කියන්නේ ඒකයි. හොඳට ඉන්නකම් දායකයෝ හොඳයිනේ. දායකයෝ කියලා කියන්නේ වඳින අත් දෙකම බෙල්ල මිරිකන જાතිය. අය පන්සල් වලට කඹරන තාක්කල් හාමුදුරුවලා හොඳයි. ටිකක් එහා මෙහා වෙන්න ඕන. ලණුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. ඒ නිසා මිනිස්සු කලබල වෙන්නේ, මිනිස්සු කනගාටු වෙන්නේ. මහ දෙයක් ඕනේ නැහැ. මෙව්වා ඉතින් මෙහෙට ඉඳන් හදාගන්න පුළුවන් නම් හොඳේ. ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්වා කිව්වට ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ යන පළවෙනි බණයි. පුරුදු වෙන්න දවසින් දවස ජීවිතේ. කවදා හරි අපි ඔය හිත ලොකුවට වෙනස් වෙන එකක් තමයි සැකය කියලා කියන්නේ. මේ තාක් ජීවිතේ සැක කෙරුවා නම් සැක කෙරුවේ කාවද? අපිට අපි සැක වෙලා තියෙනවද කවදා? කාවද සැක කරේ? වෙන කෙනෙක් නෙමෙයි. මොකටද අනුන් සැක කරන්නේ? ඔක තමයි පුරුද්ද. මොකද්ද? මේක මුළු මේ සිස්ටම් එකම දුවන්නේ ඕපදූප වලට නෙමෙයි. ඔකොන්නන්ද යනකොට බැලිහෙයි. යන ගමන් ළඟ ඉන්න කෙනාට කියන්න බණ කියනකොට පොඩි වැඩක් වුණා මම පස්සේ කියන්නම්කෝ කියලා. ආයෙත් අතර නින්ද යනවද? නිකන් කියලා බලන්නකො යන ගම. උතුම් රුදාවන්නේ තියෙන අනුන්ගේ දේවල් හොයන්න නැද්ද? ජීවිතේ අනුන් ගැන හොයන එක නවත්තන්න. ලැබපු මිනිසත් භවය තුල ඊට වඩා කරන්න වටිනා දේවල් තියෙනවා. ලැබපු මිනිසත් භවය තුල කළ යුතු මහා ශ්‍රේෂ්ඨ දේවල් තියෙනවා පින්නතුනි. ඔය හෙට ඉඳන් කිසි කෙනෙක් සැක කරන්න එපා. මොකද්ද ඔය සැකේ කියන්නේ? අනේක මේ දේ කරාද නැත්? සැකේ කෙලවර ජීවිත අවසන් වෙන්න පුළුවන්. මතකද අර නාවල පිටි කෙල්ලගේ බෙල්ල කැපුවානේ අවුරුදු 16. දැන් සතියක් ඇති මං හිතන්නේ. කොල්ලට අවුරුදු 27යි. අනේ කොල්ලා මැරුණේ මොකටද මරාගෙන? ජීවිතේ අපි හරියට දුක් විඳිනවා පින්නතුනි අනුන් සැක කරලා. නැද්ද? මෙතන ඉන්න අම්මලා තාත්තලා කායික වේදනාවකට පස්සේ ඇඬුවනම් ඇඬුවේ කවුරු ගැන හිතලාද? මෙලෝ සියක් නෑ. සමහරු කන්නේ බොන්නෙත් නෑ. කවුරු ගැනද හිතන්නේ? අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි මතමයි පින්නතුනේ. මොකටද අනුන් ගැන හිතලා ඔට්ටු වෙන්නේ? ඔය මෙතන ඉන්නවද පොල් ගහපු කට්ටිය? ඔය උයන්ඩ පිහින්ද නෙමෙයි ඈ. ඔය ගහනවා නේද පින්නතුනේ? අය මොනා කියලාද ගහන්නේ? ඇම්බරියන් කුඩුවයන් මිරිකියන් ඕවනේ කියන්නේ. තමනාද කියන්නේ? කියනෝ නේද කොර වෙලා අපේ කකුල් දෙක ගාවට වෙන්න ඕනලු. පෙන්නුම් කරන්න ඕනලු. ගහන පොල් කන්ද වෙන්න දුනේ. මේ පැත්තේ තියෙන හින්දා ගැටලුවක් නැහැ. ඒවා එන මෝඩ වැඩ.
පොල් බිඳින්නේ උයන පියනවට විතර. ජීවිතයටවත් විභාගයක් පාස් වෙන කියලා පොල් ගහලා තියෙනවා. එහෙම ගහන්නේ හෙන ඉල්ලලාම නෙමෙයිද පොල් ගහන්නේ. මොකටද පින්නතුනි පව් පුරා ගන්න? සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ දුක් විඳලා සබ්බපා පස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සියලු පව් නොකර ඉන්න ඉපදෙච්චාපි ප්‍රධාන අකුසල මුල්වල ප්‍රමුඛම කාරණා කරනවනේ. මම මේ කියන්නේ පොල් ගහන එක විතරක් නවත්තන්න කියලා නෙමෙයි හොඳ. කෙල්ල හරිය දේවාලයක්වත් කරන කෙනෙක් වාහනයටවත් යනකොට ඒවා අපේ සංස්කෘතිය අපේ අභිචාර ඒවා අපි ගරු කරන ඒවා තියෙන්න ඕනේ. අර සංහිඳ ළඟ බාරයට කිරි තිරීම මම නොකරුවත් නොකරමිය ගැරහීම ඒවට ගරහනවා දොස්පරස් කියනව නෙමෙයි. අපේ වන්‍යහත්පත්තුය අපි අයනායක දෙයියන්ගේ අඩවිය අපි බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා. හැබැයි අපේ සංස්කෘතිය නෑ අනෙකට හෙන ගහපන් කියලා පොල් ගහනෙව්වා. අනෙක කොරවයන් කුණුවයන් කියන ඒවා අපේ නැහැ. අර දැකලා තියෙනව නේද? අබහෙම අඹරනව නේද? ඔය මොනවාද මිරිස් අඹරනව? මෙහෙ ගෙදරක උදුළු තලයක් නැති වුණත් මොකද කරන්නේ? හෙන ගහපන් කියලානේ කියන්නේ. ඔවුන්ගේ දරුවන්ටත් හරියන්න බාලු. අපූර්වට කියන්නේ තොපි අපේ ඇස් ඉස්සරහා මිදවන්න ඕන කියලා. මිනිස්සු කියනවා. පින්නතුනේ එහෙම කියන්න එපා. හේතුව එහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා මතක තියාගන්න. මෛත්‍රිය වඩන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භාවය. අද ඉඳන් පුරුදු වෙන්න. අනෙකට වෛර කරන එක නවත්තන්න. එදිරිවාදිකම් පරිමහන එක නවත්තන්න. මොනවාද පින්නතුනි මේක අපිට ඔට්ටු වෙලා බේරගන්න දෙයක් තියෙනවද? අර දැන් මතකද පෙරේද කඩු ගන්නාවේ විනාඩි 5කින් විතර මම මිස්සුනේ. උතුම් කන්දේ බණ ඉවරලා යන්න හැදුවා විතරයි. නෝරෙලි යනකොට කවදාවත් හිතන්න ඇද්දර අතනින් නවත්තලා කවුද පින්නතුනේ කඩු ගන්නාවේ යන රොටි නොකා යන්නේ. හරියටම උදේ කෑම වෙලාව මැරෙන්න කඩේට රිංගුවද? මිනිස්සු කණ්ඩ ගියේ. කවුද හිතුවේ මැරෙයි කියලා අර ගලක් කඩාගෙන වැටිලා. දැකදරියේ පෙරද කොල්ලෙක්ගේ ඇඟට පොල් ගහක් කඩන් වැටලා තිබ්බා. දෙකට කැඩිලානේ බයිසිකලේ උඩ. එන්නතුනේ මේකේ මොනවාද එහෙම කියා වෙන දේවල් තියෙනවද? මොකටද ඔය ඔට්ටු වෙන්නේ නේද? මොකටද සහෝදරයොත් එක්ක මරාගන්න? මොනවාද අම්මා තාත්තා එක්ක බේරගන්න පරිමහ ගන්න තියෙන දේවල්? මොනවාද අසල්වාසීන් එක්ක බේරගන්න තියෙන එදිරිවාදිකම්? පන්සලේ හාමුදුරුවොත් එක්ක ගමේ මිනිස්සුත් එක්ක මොකද්ද අපිට තියෙන තරහ? කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් එක්ක තරහක් තියෙන්න බෑ. කවුරු හැටියටද? බෞද්ධයෝ හැටියට. දැන් ඔය තරහ පිටින් මරුණහම මොකද වෙන්නේ? මම කියන්නේ එක වචනයකින්වත් තරහක් ඇති කරගන්න එපා. ඒ තරහත් එක්ක මරුණහම මොකද වෙන්නේ? දවත්තු කියනවා ඒක ඉවරයි දැන් ඒක අමතක නෑ. ඒක එහෙම එකක් නෑ. අර බුදුහාමුදුර අපට කොහොමද උගන්ලා තියෙන්නේ?
නර මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමන අර භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් අර පදුට්ටේන පසන්නේන චක්කංව වහතෝ පදං ඡාය ඔහොම නුගන්න අනපායනි ගත දෙක. එතකොට මොක අපි මේ කියන හැම වචනයකටම අපිට වග කියන්න වෙනවා. ඒ පව්වල කැපිලි නෑ. එකයි අර හොඳ සිහියෙන් කරන හැම දෙයකටම වග කියන්න වෙනවා. ඇත්ත දන්නාද කොහොමද වග කියන්නේ කියලා? ඔය දැන් ගෙවල් වල ඔය මොකද කරන්නේ? වග කියන එක තමයි කරන්නේ. ගෙවල් වල දැන් පොඩි ප්‍රශ්නයක් අහන්නද තාත්තලාගේ? දැන් මේ ප්‍රශ්නය අහන්නේ කාගෙන්? ඔය ඉඳගෙන හිටගෙන ඔය පාර දිහා ඔය අකුලක් අස්සේ කොහරි කමන්නේ. බනහන තාත්තලාගෙන් මම මේ අහන්නේ. අය මට මේ බනවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. ඔහොම්ම හදවතට තට්ටුවක් දාන්න. කවුද තට්ටුව දාන්න ඕන? තාත්තලා. අම්මලා නෙමෙයි තාත්තලා. මම මේ තාත්තලාගේ හපංකමක් ගැන කියන්නේ. මම මේ වෙනකොට මගේ දරුවෝ ඉස්සර හැක්කී පාරක් කුණුහරුප කියලා දෙනවද? දෙපාරක්. කොහොමද තුන් පාරට වැඩිනේ? මොන තුන් පාරද කුණුහරුප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. කියන්නේද? ඇති ඇටි. ඕන් හපංකම. අපේ දරුවෝ අකුසලයට යොමු කරේ කවුද? මේ කියන්නේ අම්මටයි තාත්තටයි. ළමයි කුණුහරුප ඉගෙන ගත්තේ කොහෙන්ද? අපිට මිනිස්සු ගන්නවා. වෙන තැන්වල මිනිස්සු ගන්නවා. මේ ළමයා බඩේ ඉන්නකොට ඉඳන් තාත්තලා අම්මලාට වේසි කියලා බයින්න. බයිනෝ. අපට මේ පැත්තේ වුණ නැතුව ඇති මං කියන අනිත් පැත්තේ වල තියෙනව. මේ පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. අනිත් පැත්තේ වල බොනවා ඒකයි. අතොංගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ අනෙක් සේරම් පැත්තේ වලට වඩා මේ බොනවා කියලා. මට ඔයසි මහත්තයන් අහන්න බැරි වුණානේ. නෑ ඇත්තටම අහන්න කසුප්පු තියෙනවද මේ නෑ? නැතුවේද? ජීවිතේ දවසින් දවස පුරුදු වෙන්න. දරුවෝ විනාශ කරේ අපි. එන්නදනේ අම්මට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. තාත්තලා බැලලා නැද්ද එහෙම? නැත්නම් මොන බැනුම්ද තඩි ගහලා ඇති සීමාවක් නැතුව. පෞරුෂයෙන් හීන දරුවෙක් හැදුවේ කවුද? අර අම්මා තාත්තට බයිනවා තාත්තා අම්මට බයිනවා. මේක හරියන්නේ නැහැ ගෙවල් වල. පවුල පන්සල වගේ තියෙන්න ඕන පිනදුනේ. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් සාධකයක්. ඊට පස්සේ අපේ අම්මලා අද උදේ තාත්තා කෙනෙක් පුත්තල මෙම්මට කියනෝ ඔය අවුරුදු 2 විතර කෙල්ලෙක් වඩාගෙන මේ පැත්තේ වල රාණියන් සම්බන්ධතා තියෙනවද? දන්නේ නැත්නම් මං කියලා දෙන්නම්. හරි ඛේදවාචක පින්නතුනි මේවා. ඔය සමහර තාත්තලා ඉන්න අවුරුදු 40 පෙන්නාම ඉන්න බෑ. ඕන් දැන් තාත්තලා කල්පනා කරන්න ඕන හොඳේ මං එහෙමද නැද්ද කියලා. හදවතට තට්ටුවක් දැම්මා මම එහෙම නෙමෙයි නං හා.
අර අවුරුදු 3ක විතර කෙල්ලෙක් වඩාගෙන ඇවිල්ලා තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ අම්මා දාලා ගියාලු. කවුද දුක් විඳින්නේ දැන්? දරුවෝ දුක් විඳින්න වෙන්නදුනේ. විවාහයට ප්‍රථම ගාරවෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුද්දක් තියෙන්න ඕන. මේවා හදාගන්න පුළුවන් තරුණ කාලේ විතරයි. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. කවදාවත් කසාද බඳින්න එපා. ඉවසන්න බැයි නෝ. කවුද දුක් විඳින්නේ? අර පේනවනේ දරුවෝ දුක් විඳින්නේ. අනෙකට මම අර හැමදාම කියනවා වාගේ අදත් කියන්න හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න ගෙවල් පින්නතුනේ. ගෙදර කිසි කෙනෙකුට කුණුහරුපෙන් කතා කරන්න එපා හෙට ඉඳන්. මේක එහෙම පොළොවේ ගහනවනේ බඩු මුට්ටු සේරම. එන්න වීරයෝ වගේ තාත්තලා ගෙවල් වල හැසිරෙන්න. අම්මලා අම්මයි තාත්තයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඉතින් මගෙන් පස්සේ කවුද ඉන්නේ? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මගෙන් පස්සේ කවුද ඉන්නේ? මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා දෙන්නෙක් ඉන්නෝ නම් අම්මයි තාත්තයි. එච්චර විශිෂ්ටයි ඒ පදවිය. මව් පදවිය පිය පදවිය හරි ශ්‍රේෂ්ඨයි. ඒවා කෙලස ගන්න එපා. අපිට ඒ විවාහ ජීවිතේ හරි හොඳට ගෙවන්න. ඒකේ ආభాෂයෙන් තමයි දරුවන්ගේ අනාගතේ යහපත් අයහපත්ද කියන එක තීරණය වෙන්නේ. මෙතන ඉන්න අම්මලා බහුතරයෙන් ඇහුවොත් කියයි හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. එහෙම ඉන්නෝ. සමහර වෙනවා දරුවෝ හින්දා ඉන්නෝ. මරණ කම්ම ඔය දුක විඳින්නද පින්නතුනේ. මරණ කම්ම ඔය විදිහට කනගාටු වෙන්නද? දැන් මතවයි හාමුදුරනේ මොකද්ද මේකට විසඳුම? විසඳුමක් තියෙනවා. ඔය බුදුදහමේ බුදුහාමුදුරුවෝ උගන්වනවානේ. වේදනාකාරී යමක් තියෙනවා නම් පීඩාකාරී යමක් තියෙනවා නම් හිතට බර දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? අතහැරලා දාන්න. සරලයි. ඒක අයින් කරලා දාන්න. ඒක බදාගෙන ඔට්ටු වෙන්න එපා. ඒක බදාගෙන එල්ලෙන්න එපා. මේ ඇඟේ තියෙන විසර ගෙඩියක් මිරිකල අරපුවාම සනීපය කොච්චරද? ජරාව තියන් හිටපුවාම තමයි ගැටලුව. එක්ක අතාරින්න වෙනව නැත්තම් හුරු වෙන්න වෙනවා. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා වැඩිපුරම අතාරිනව නෙමෙයි හුරු වෙන එකයි වෙන්නේ. රහලා දිනව නේද අර හැමදාම මිනිහගෙන් ගුටි කන සිංහල ජනශ්‍රුතිය කියන්නේ ගෑනට එක දවසක් ගැහුවේ නැත්තම් මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවලු. ඇයි? ගෙවල් වල මේ හුරු වෙලා තියෙන්නේ. ඒ පීඩාව දරාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක අම්මා තාත්තා කොහොම දරාගත්තත් ඒවා දරුවන්ට බලපාන විදිය. එනිසා මේ පන්සල් හැදෙනවා වගේම පවුල් හැදෙන්න ඕනේ. පවුලේ 400ක් ඉන්නවද? බුදුහාමුදුරුවෝ ගන්න මාතා පිතු පට්ඨානම් පුත්තදාරස්ස සංඝව. ඔච්චරයි. 5 දෙනෙක් ඇතිනේ ගෙදර. ඔය 5 එක්ක සනසීමෙන් ඉන්න බැරුව නෙමේද වැටෙන හැම ඉඩම් අඩුවක්ම වැටෙන්නේ. ඇති වෙන හැම ආරවුලක්ම ඇති වෙන. 4-5 දෙනා ඉන්නේ පින්නතුනේ 7-800ක් නේ. බුදුරු ගන්න. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔහොම සනසීමෙන් ගෙවල් වල ඉන්න බැරි?
අපේ කිසි කෙනෙක් දෙක වෙන්න කැමති නෑනේ. ගෙවල් වල එකට එක කියන තරම් පින්නතුනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න. කාට හරි ප්‍රශ්නයක් වුණාම කවුරුවත් සැනසීමට කතා කරනවද? පුළුවන් නම් බෙල්ලත් එක මිරිකලා දානවනේ. කාට හරි වැරදුනහම ගෙවල් වල මගේ මේ ධර්ම දේශනාවේ මොක ඇහුවේ නැතත් කමක් නැහැ. මේ ටික හොඳට අහගන්න හෙට ඉඳන් කරන්න. මිනිස්සුන්ට කවුරු හරි අපි ළඟින් ඉන්න ඕන පින්නතුනේ. අපිට වැරදුනහමද අපිට හරි කියපුවාමද? අපිට වරදින කොටයි කවුරු හරි සනසන්න ඉන්න ඕනේ. අපිට බැරි වුණාම අපිට අතපසු වුණාම අපිට අපි අපහසුතාවයට පත් වෙලා ලැජ්ජාවට පත් වුණාම තමයි අපිට ඉන්න ඕනේ. පවුලේ මිනිස්සු අපිට ඉන්න ඕනේ. එතකොට අපි වැඩිපුරම ඈත් කරන්නේ කොයි වෙලාවටද? අපිට මොකක් හරි දෙයක් වැරදුනහම නෙමෙයිද? කාටද වරදින්නේ නැත්තේ? ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. ඔය ගොඩක් සියදිවි නසාත් ගැනීම වලට හේතුව පසුතැවීම. තියෙනකොට කොච්චර හිටියත් තේරුමක් නෑ අපිට ඉන්න ඕන නැති වෙනකොට. එනිසා gedara කාට හරි මොකක් හරි බැරිවීමක්, අතපසුවීමක්, වැරදීමක් වුණාම කවදාවත් ඒ කෙනා දුකටපත් කරන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව මේවා පින්නතුනි මහ බෝසත් ගුණ. අවුරුදු 19ක විතර ගෑනු ළමයෙක් මට කතා කරා. කොල්ලට අවුරුදු 25යි. ඒ කොල්ලගෙන් අර කෙල්ලට බබෙක් හම්බෙන්න. කෙල්ල කියනවා හාමුදුරනේ කොල්ලා කියනවලු බඳින්න බෑ කියලා. ඒ අසරණකම කෙල්ලගේ. කෙල්ලමෙන් අහනවා හාමුදුරනේ මොකද කරන්නේ මන් දැන්? වෙනදට අවුරුදු 19 කෙල්ලෙක් බඩක් උස්සගෙන කොහොමද ඉන්නේ කවුරුවත් නැතුව? සමහරුන්ට මේවා හරි විහිළු. මං ඇහුවා ගෙදරට කිව්වේ නැද්ද? හාමුදුරනේ මරයි කිව්වා ගෙදරට කිව්වා. බලන්න. ඕන කෙනෙකුට වරදින්න පුළුවන් පින්නතුනේ. කෙල්ලමට කියනවා හාමුදුරනේ ජීවිතේ නැති කරගන්න හිතනවලු. මම මොකද්ද දෙන උත්තරේ? අර බඩේ ඉන්න දරුවා නැති කරන්න කියන්නද? එහෙනම් මම මේ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට තරුණියන්ට කියන්නේ හරි පරිස්සමට හැම තැනම හැම සමාජෙම අපිව පාවිච්චි කරනවා විතරයි. හොඳට මතක තියාගන්න. හැම ඊට පස්සේ මම අපේ කොල්ලොන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට මේ කොල්ල මහ ගොන් විදිහට අහු වෙනවනේ එක එකාට. ඔය එක එකාගේ සිගරට් බාගවල් බොනවා. ඔය බයිසිකල් පිටිපස්සේ නැගලා යනවා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළුවක් වෙන්න එපා. හරි පෞරුෂයකින් තරුණ මහත්තුරු ජීවත් වෙන්න ඕනේ. මට කටුනායක වෙළඳ කලාපේ ආරාධනාවක් තියෙනවා දැන් 7 වෙනිදා. පළවෙනියට මොකද්ද කිව්වේ? හාමුදුරුවනේ අපේ කෙල්ලොයි කොල්ලොයි රැවටෙනවා ඉවරයක් නෑලු. ඒකේ කෙලවරක් තියනවද රැවටෙන එකේ? බුදුහාමුදුරුවෝ ඉස්සරලම දේශනා කරේ අර අහලා තියෙනවනේ දසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. හෙට ඉඳන්වත් පුරුදු වෙන්න අසත්පුරුෂෝ කවුද කියලා අඳුරගන්න.
ඕක ඉතින් අය මරණකම් හොයාගන්න බෑ. හෙට ඉඳන්වත් පුරුදු වෙන්න ඇසුරු කරන්න ඕන කවුද කියලා හොයාගන්න. මම අපේ තරුණයන්ටයි තරුණියන්ටයි සත්පුරුෂයන්ට කියන්නේ රැවටෙන්න නම් එපා. කවුරු හරි රැවටිලා ඉන්නවනම් ඒක නා රවට්ටන්නත් එපා. හොඳට මතක තියාගන්න. ඕවා හරි පව් වැඩ පින්නතුනි. කිසි කෙනෙක් අනිසි ලෙස පාවිච්චි කරන්න එපා. ඔය ගම්වල සමහරු ඉන්නවා දන්න කාලේ ඉඳන් පොල්ලතෝල වැඩ. අර පොල්ලත් පොරත් මොකද කරන්නේ? අර බා ගන්නවා වගේ කරන්නේ. මේ පැතිවල එහෙම නැතුව සමහරට දියුණුවක් නැහැ. අපූර්වට පෙන්නතුනේ ඔය මේ පැතිවල පොල්ලෙලි ගහනවා. පොල්ලෙලි ගහන මිනිස්සු බලන්න. බොනවට වඩා වෙන මොනවද කරන්නේ? මම මේ අම්මලාට තාත්තලාට බොහොම කරුණාවෙන් කියන්නේ දවසට රුපියල් 4500ක 5000ක පොල්ලෙලි ගහනවා. කොහොම හරි ඉතින් පුළුවන් නම් 5000න් බොනවා. සිහි නැති වෙනකන් 4000ක විතර බොනවා. එච්චරනේ කරන්නේ. අර පොල් ගොඩේ අයිතිකාරයා මොකද කරන්නේ? බඩු පිටයයි කියලා වැඩිපුර උපදෙස් දෙන්න යන්නේ. දැන් බෝතලයක් ගෙනල්ලා දීපන් කිව්වොත් ගෙනල්ලා දෙනවා. පින්නතුනේ හෙනයක්වත් නැහැ. පහෝදා උදේ නැගිටලා වැට්ට යනවනේ. එක හුස්මට පොල්ලෙලි ගහනවා රක්කු බෝතලේ ගන්න හොයාගන්න. කන්නේ මොකද්ද මේ ගෙවන ජීවිතේ? එනිසා මං කියන්නේ හරි පව් වැඩෝවා. කිසි කෙනෙක් පාවිච්චි කරන්න එපා. හිතකින්වත් වචනකින්වත් කිසි කෙනෙක් රවට්ටන්න එපා. ඒවා පින්නතුනි අපිට ආපිට කරගෙනවා. ඕව අපිට සංසාරේ කවදා කොයි මොහොතේ කොයි වෙලේ හරි ගෙවන්න වෙනවා. ඔය අම්මගේ තාත්තගේ ඉඩකඩම් එහෙම ලියාගත්තාම දරුව පුදුම විදිහට අතෑරලා දානවනේ. කවදාවත් එහෙම කරන්න එපා පින්නතුනේ. තව කාරණයක් කියන්න ඕනේ. මේවා හෙට ඉඳන් මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. දැන් පැයක් ඉවරයි. හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසිම හේතුවකට කිසි කෙනෙක් අවතක්සේරු කරන්න එපා. ඔය ලොකුයි පොඩි කියලා දෙයක් මේකේ නැහැ. මේක එහෙම ලොකු කුඩා ભેදයක් තියෙනවද? ඔය හරියට තියෙනවනේ මේ පැතිවල ඔය කුලමල ප්‍රශ්න තියෙනවද නැහැ? මං ඉතින් ඒකත් කියලාම දාන්නම් එහෙනම්. ඔය මට මොනා කිව්වත් කමන්නේ මම මේක කියනවා. ඒක ඇත්තන්ගේ යහපතට කියන්නේ. දොඩවන්න එහෙම නන්නේ පුරාජේ රෝදේ. මාන්නක්කාරව මුහුන් වෙලා දුපදින්. අහලා දෙන අතිමාන්නෝ කුකුරු මාන්නක්කාරව කවුරු වෙලා දුපදින්? බල්ලෝ වෙලා. ඕන් දැන් මතක් නැති අපේ ගමේ අහවලා බල්ලෙක් කියලා උපදින්නේ කියලා. අය මාන්නක්කාරයන්ට chance නැහැ. මිනිසත් භවයේ ලැබුවෙම මේ ටික නැති කරගෙන පින්නතුනේ සත්‍ය අවබෝධ කරගන්න යන ගමනට උදව් කරගන්න. අද හැන්දෑවේ ඉඳන්වත් මම මේ කියන ඒවා ටික කරන්න. අර නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. පුළුවන් නම් අදර නිදා ගන්න ගිහිල්ලා මේක මතක් කරන්න ඕනේ.
පැත්තන්ගේ හිත්වල හතුරු නැද්ද? පොඩි කාලේ ඉඳන් හතුරු නැත්තම් පවුල්වල මිනිස්සු ගැන සිහිපත් කරන්නෝ. අපි වෙනදට දරුවෙක් විභාගයකින්ම පාස් වෙනවට කැමති නැහැ. සියලු දෙනාටම හැමදාම මෛත්‍රී කරන්න. එහෙම හැම කෙනෙකුට මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? වෙනදනේ මනුෂ්‍යාත්භාවය. මේක මගෑරුණොත් එහෙම ආයේ කරන්න එකක් නැහැ. හොඳට උදේට හැන්දෑවට මේවා අපේ තරුණ මහත්තුරු කරන්න ඕන දේවල්. ඔය ගොඩාක් පැතිවල තරුණයෝ පුරුදු වෙලා ඉන්නවා. දැන් හරියට ඒවා කරනවා. ජීවිතේ හොඳට බුද්ධවත කරන්න. ඔය තියෙන මුස්පේන්තු ගති අනම්මනම් සේරම හේදිලා යන්න මොකද කරන්න ඕන? හොඳට බුද්ධවත කරන්න. මේක පුළුවන් නම් ඔය මේක අපේ තාත්තලා පටන් ගන්න හෙට ඉඳලා. අපේ තරුණ මහත්තුරු මේක අද ඉඳන් පටන් ගන්න. ඔය මං අර හැමතැනම කියන උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. මේක තියන්න. හැමදාම උදේට බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාවට පැන් ටික තියන්න. ඕක මහ දෙයක් නෙමෙයි. පොඩි වීදුරුවක් අරගෙන වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න ඔච්චරයි. ඔකට පැය කීයක් යනවා? ඔකට විනාඩි 2ක් විතර යන්නේ. ඇයි ඔය කරන්නේ නැත්? හෙට ඉඳන් කරන්න ඕන හොඳේ. මම කියනවට කරන්න ඕ. කිරීතුරුවා වාගේ හරියනවා. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ වෙනද? සතර වරන් දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර පැම් පූජාව කරන උත්තමයා කියලා? සමහර අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ විශ්මිතයි හිතාගන්න බෑලු. සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ සිගරට් එකක් බොනකොටත් මහ මොකදෝ වගේලු දැන්. ඇයි ඒ? මම මේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ කොල්ලෝ පොඩියෝ හරියට ඔය පෙතිහෙම් බොනවනේ. ඉස්කෝලේ යන ළමයි අවුරුදු 17 18 මට නම් පින්නතුනි යකුත් නගිනවා වෙලාවකට. ඇයි මේ පොඩි කොල්ලෝනේ අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලලා අම්මලා පන්ති ගාස්තු දෙන්න කාඩ් එක ගන්න. මේ අර කොහෙවත් යන්නේ උන්ට ඒ සල්ලි අරගෙන ගිහිල්ලා කඹරනවානේ. ඔය පොඩි කොල්ලොන්ගේ සාප්පුවල දැන් බැලුවත් දුංගල පොලවක් හරි තියෙනවා. එච්චරටම බැහැ වෙලයි. හරි ඛේද වාචකයක් වෙන්නතුනේ මේක. ගම්වල තරුණයෝ එක්කහුව වෙන්න ඕන. මේවා පොලිසියටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පොඩි පණිවිඩයක් දෙන්නද? ඔය ගම්වල ඉන්නව නේද රැකියාවක් විදියට 119 ගහන මිනිස්සු. ඒ මිනිස්සු අර හැම එකකටම 119 ගහනවා. අරුන්ට බය ගුටි ගන්න වෙනවනේ. ගම්වල තරුණයෝ එක්කහුව වෙන්න ඕනේ. එන්න දෙන්න එපා 4 හීමාවටවත් පෙති විකුණන්නේ කොට. කොල්ලෝ දන්නවනේ මෙව. නොදන්නවා වගේ ඉන්නේ. අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ. අපේ ශාසනය රැකගන්න ඉන්න ළමයි. එනසන මේ ජාතියේ බල කණු ළමයි. කුඩු ගහනවා. අයිස් ගහනවා. පෙති බොනවා. මොනවාද නොකරන්නේ? වදිනවා නම් කරන්ට් එක හරි කමන්නේ නැහැ කියන තැන ඉන්නේ. මේ පොඩි ළමයි
තාත්තලා රක්කු බොනු. අම්මලාගේ පිළිවෙලක් නෑ. මේක කොහෙන්ද හදන්න පටන් ගන්නෙ? තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. මම මේ කියන්නේ හෙට ඉඳන් තඩි ගහන්න කියලා නෙමෙයි වකරනේ උන්ට හොඳේ. ඒව නවත්තන්න තරුණයන්ට පුළුවන්. සමහර විකුණන කොල්ලෝ කතා කරලා කියනවා හාමුදුරනේ ඕම් මන් නැවතුවා කියලා. මේ විකුණන තරුණයෝ මෙහෙ නෙමේ පින්නතුනේ මොරටුවේ මට්ටක්කුලේ මාලිගාවත්තේ කතා කරලා කියනවා මම දැන් විකුණන්නේ නැහැ කියලා. මං අහන ඉතින් නඩුවලට එහෙම සල්ලි කොහෙන්ද කියලා. හිරේ ගියත් කමන්නේ තව කී දෙනෙක් බේරෙයිද කියලා කිව්වා. බලන්න. විකුණන කොල්ලෙක් මේ කිය. ඊළඟ නඩුවාරයට සල්ලි නැහැ. කොල්ලා කියනවා හාමුදුරුවනේ හිරේ ගියත් කමන්නේ ඉතුරු ටික බේරෙයිලු. ඔහොම හිතුවොත් මොකද වෙන්නේ? මේ ගම්වල කොල්ලෝ ඉන්න කොල්ලෝ කියන බීඩියක් නැත්තම් උදේට වැසිකිලියන්නේ නැලු. මේ පොඩි පැටව බීඩි බොන්න ලැජනද? බීඩි කුයිලා යන්න බෑ. මම ගුලි කනවා. දැන් බැලුවත් හක්කේ තියාගෙන නැති ගුලි කෑල්ලා. ගිලින්නේ එහෙම නැහැ හදිසියට. ඔක දෙපැත්තට කරන්න ගිහිල්ලා. මේ අම්මා තාත්තා දන්නව දරුවෝ එහෙම කරනවා කියලා. එමිනිස්සු පව් පුදුම විදිහට විඳවනු. මන්නම් කියන්නේ කොල්ලෙක් වුණාමනේ හොඳ කොලිටි එකක් තියෙන්න ඕන කොල්ලොන්ට. නේ චේන් එකක් බ්‍රේස්ලට් එකක් තියෙන්න ඕනේ. ගයක් දොරක් හදන හීනයක් තියෙන්න ඕනේ. කුලී වැඩක් හරි කමක් නෑ නම්බුකාර විදිහට කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඉන්න කොල්ලොන්ට හිටගෙන ඉන්න බෑනේ. රස්සාවට ගියපු ගමන් කැරගෙන පුටු හොයන්නේ. මේ එකක් තමයි කණ්ඩ බොණ්ඩත් හයියක් හත්තියන්නේ නැහැ. තරුණ මහත්තුරු එහෙම වෙලා බෑ. හොඳට ඔරොත්තු දෙන තරුණයෝ ඉන්න ඕනද? ඔය දැන් ඉන්න කොල්ලෙකුට ගුටි කන්නවත් බෑ. ගහුවොත් එහෙම දෙකට ගන්නවා. දෙපැත්තෙන් අපරිය කියලා කෝටු කැල්ල වලින් ගවල් තියෙන. ඇයි? උන්ගේ හකු පුරවලා දුංගල කුඩු. පොඩි ළමයිනේ අපේ. එනිසා ආදරණීය පින්වත් දරුවන්ට කියන්න ඕන්නවත්තන්න පුතේ. ඒවා අයින්ම කරලා දාන්න. සාක්කුවේ තියෙන දුංකල පළුවේ ඉඳන් විසික් කළා දාන්න. එක පෙත්තක්වත් බොන්න එපා. අම්මලා කියනවා පව් දෙමව්පියෝ ඒකයි. හාමුදුරුවනේ කාමරෙන් එළියට එන්නේ නැහැ ෆෝන් එක ඔබබා ඉන්නවා. ප්‍රතිබිම්බම උන්ට ඒක නෙවෙයි. නාන්නෙත් නෑ, කන්නෙත් නෑ, බොන්නෙත් නෑ. පාන්දර 2-3 වෙනකම් ෆෝන් එක බුණ උදේ 10 විතර වෙනකම් බුදියනවා. ඒ නිසා තරුණ මහත්තුරු අපේ කොල්ලෝ මතක තියාගන්න. මේ ඔළුව තියෙන බුදියන බෙඩ් සීට් එක කොට උරේ හොදන්නේ. ගෙදර වැසිකිලියක්වත් හොදනවද කොල්ලෙක් කවදාව? මේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොල්ලොන්ට බොන්න පුළුවන් වෙන්න ඕන හොඳට ඉවසන්න හැම එකක්. ඔය කොහරි ජහුට බලත් තිබ්බොත් හෙල්මට් පාරවල් අතාරින්න කවුද ඉස්සල්ලාම? මේ පොඩි කොල්ලෝ. ඔය සිංගිති පාතාලේ කියන්නේ. මෙහෙත් ඉන්නවද තනි රෝදෙන් බයිසිකල් උස යන්නේ. මේ පැටවුනේ අර දඩ හෙල්මට් දාගෙන කුකුලට තොප්පිය දැම්මා වගේ. ඇයි බින්දුනේ ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. දැකලා නැද්ද එහෙම? අටෙන් රෙදි වාගේ ඇඳුම් ඇඳගෙන බින්දුනේ මට ඇඳුම් අඳින එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. කොණ්ඩේ කලර් කරන්න බැයි නම් ඔය වගේ තින්ත ගෑවත් කමක් නැහැ. අර මත්ද්‍රව්‍ය වලින් මිදෙන්නකෝ. උතේ හොඳට කන්න. හොත්තට කාලා බීලා ඉන්න.
අපේ තාත්තලත් ඔය සිගරට් එහෙම බොන එක ටික ටික නවත්තන්න. ඕකට පුළුවන් නම් බිත්තරයක් කඩලා බොන්න. මං කියන්නේ ඇඟට හරි තියෙනවනේ බෙන්නතුනේ. ඔරොත්තු හරි දෙනවනේ. නිසා තරුණ පරපුර මේ මත්ද්‍රව්‍ය උදරෙන් අපි බේර ගන්න ඕනේ. ගංවල සමහර කොල්ලෝ මං ඉතින් මේ අමුතුවෙන් ඇත්තන්ට කියන්න අවශ්‍ය නැහැ. අපේ අම්මලා තාත්තලා මේ දුක විඳිනවා, මේ දුක දන්නවා. අවසාන යෝජනාව අම්මා තාත්තා එක්ක හරි ආදරෙන් ඉන්න පුතේ. හරි ලෙන්ගතුව ඉන්න. සහෝදරයා සහෝදරිය එක්ක හරි ලෙන්ගතුව ජීවත් වෙන්න ගෙවල් වල.